බදුලු බස් එක ඇවිල්ලා මම මෙතෙන් තමයි වැස්සේ වංගෙඩිගල කඳුමුදුනට නගින්නේ. මේ සුදු පාටින් තියෙන්නේ අලුතෙන් හදපු පාලම. මේ කළු පාලම තමයි පරණ පාලම. මේ තමයි ඩබල් බ්‍රිජ්. මෙතන ඉඳන් මීටර් 300ක් විතර බලංගොඩ දෙසට ගියාම තමයි වංගෙඩිගල කඳුමුදුනේ පිවිසුම හම්බෙන්නේ. මේ පාර දෙක ගමන් කරද්දී මෙතන මේ ඉදිරියෙන් තියෙන තැනින් තමයි වංගෙඩිගල කඳුමුදුනට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ පාර දිගේ ඉදිරියට ගියාම ලස්සන පයින්ස් කැලයක් හම්බෙනවා. ඒ ලස්සන පයින්ස් කැලේ මැදින් තමයි මට ගමන් කරන්න තියෙන්නේ වංගෙඩිගල කඳුමුදුනට. මෙතන ඉඳන් තමයි ලස්සන පයින්ස් කැලේ ආරම්භය තියෙන්නේ. මේ ලස්සන පයින්ස් කැලේ මැදින් තමයි වංගෙඩිගලට යන මාර්ගය වැටිලා තියෙන්නේ. වංගෙඩිගල කැම්පින් කරන්න ආපු කට්ටියක් මෙතන ගිනිමැලයක් ගහගෙන ඒ ගිනිමැලේ නිමන් නැතුව යාලා ගිහින් තියෙනවා. ඒ නිසා ඇති වූ ගින්නෙන් මේ සම්පූර්ණ පයින්ස් කැලේම ගිනි ගන්නවා. එන්න ඒ හේතුව මත තමයි වංගෙඩිගල කැම්පින් වලට තහනම් වෙන්නේ. මේ වංගෙඩිගල කඳුමුදුනට ගමන් කරද්දී මට තව පොඩ්ඩක් ඉස්සරහින් හම්බෙනවා ලස්සන ජල පහරක්. එතනින් එහාට වංගෙඩිගලේ වතුර නෑ. වංගෙඩිගල කන්ද අවට වතුර හොයාගන්න තැනක් ඇත්තෙම නෑ. මෙතනින් තමයි අවසානයේ වතුර ගන්න තියෙන්නේ. මෙතන තමයි ඉතින් අවසානයේ වතුර ගන්න තියෙන තැන. වංගෙඩිගල කඳුමුදුනට ගමන් කරද්දී ආයි කිසිම තැනක මේ පාරේ වතුර හම්බෙන්නේ නෑ. මෙතනින් තමයි වතුර ගන්න තියෙන අවසාන තැන. මෙතන එහා තනිකර පයින්ස් කැලේත් එක්කම පයින්ස් කැලේ ඉවරෙච්ච ගමන්ම වංගෙඩිගල ගල මුදුන. මෙතනින් එහා ආය වතුර ගන්න තැනක් නැහැ. මෙතන තමයි වතුර ගන්න පුළුවන් අවසානම ස්ථානය. මේ වංගෙඩිගල පාරේ යද්දි හම්බෙන බුදු පිළිමි. මෙතනින් මේ පාරේ තමයි ආරණ්‍ය සේනාසනයට යන්නේ. මේ පාරේ තමයි වංගෙඩිගල කඳුමුදුනට යන්නේ. මම දැන් වංගෙඩිගල කඳුමුදුනට යන පාරේ භාගයක් දුරට ඇවිල්ලා ඉන්නේ. මේ පේන්නේ කොළඹ බදුල ප්‍රධාන පාර. මේ තමයි උඩවේරිය වත්ත තේ ෆැක්ටරිය. මේ වංගෙඩිගල කඳුමුදුනට ගමන් කරන පාරේ මෙන්න මෙතනට ලස්සන දියැලි දෙකක් පේනවා. මේ ඈතින් පේන්නේ ලංකැල්ල. මේ දියැලේ පතුල ලංකාවේ සිතියමක හැඩයක් ගන්නවා. ඒ නිසා තමයි මේකට ලංකැල්ල කියන්නේ. මේ තමයි බඹරකඳ දියැල. මේක තමයි ලංකාවේ උසම දියැල. ලෝකෙන් 299 වෙනියටම උසම දියැල්ල වන්නේ මේ බඹරකඳ දියැල්ලම තමයි. මේ දියැල්ල අඩි 863ක් උසයි. මේ හරිය තමයි වැලි වංගුව තියෙන්නේ. මේ වලකුළු වලින් වැහිලා තියෙන මේ හරිය තමයි යකාගේ පඩිය. මම දැන් වංගෙඩිගල කඳුමුදුනට ආසන්නවම ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් උඩ තමයි වංගෙඩිගල කඳුමුදුන. මෙන්න බලන්න වංගෙඩිගල කඳුමුදුන අවට තියෙන මීදුම. මම දැන් වංගෙඩිගල කඳුමුදුනට වැහිලා තියෙන්නේ. මේ තමයි වංගෙඩිගල.
මේ පාර දිගේ ඉස්සරහට ගියාම තමයි වංගෙඩිගල කඳුමුදුන තවත් කොටසක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අවට තමයි වංගෙඩිගල නගින කට්ටිය ඇවිල්ලා කැම්පින් කරන්නේ. වර්තමානයේ නම් වංගෙඩිගල කැම්පින් වලට තහනම් කරලා තියෙන්නේ. මේ ඈතින් පේන්නේ වංගෙඩිගල කලමුදුනේ උසම ස්ථානය. චුට්ට දුරයි වංගෙඩිගල ගල මුදුනටම. ඉතින් මම යන්නේ වංගෙඩිගල ගල මුදුනට. මෙන්න බලන්න. මේ තමයි වංගෙඩිගල ගල මුදුන. මෙතන තමයි මං ඉදියේ. උතන ඉඳන් මේ පාර දිගේ ඇවිල්ලා මෙතන උඩට ගියාම තමයි මෙතන තමයි වංගෙඩිගල ගල මුදුන. මේ තින්නේ බලතුඩුව. මේ තමයි ගොම්මුල්ලිය. මේ පාර දෙකේ තමයි බලතුඩුවට ඉහිලා ගොම්මුල්ලියට යන්න තියෙන්නේ. මෙතන ඔයාලට පේන හැටි මෙතන තමයි වැලි වංගුව. කළු පහනින් ඉඳන් ඔහියට යන පාරේ හම්බෙන ලස්සන වංගුවක් තමයි මෙතන ගොඩක් කට්ටිය කැම්පින් කරනවා. මෙතන කියන්නේ වැලි වංගුව කියලා. මේ බලන්න මීදුම. මේ මං ඉන්නේ වංගෙඩිගල ගල උඩ මුදුනේ. මම ආවේ මේ පාරෙන්. දැන් මට යන්න පාරක් පේන්නේ. ඒ තරමට මීදුම වැහිලා. මේ පැත්තෙන් බැලුවොත් බලතුඩුව ගොම්මුල්ලිය ඒ කඳු දෙක පේන්නේම නැහැ. යන පාරවත් මට හරියට පේන්නේ නැහැ. ඒ තරමට මීදුම. කොහෙන් ආවද දන්නේ නැහැ. වැස්සක් වගේ වැස්සෙත් නැහැ. මාර මීදුමක් ආවේ. මට දැන් යන්න පාරවත් පේන්නේ නැහැ. මේ බලන්නකෝ මේ වගේ දේවල් දාන්න එපා. එද්දි වරට ගේන්න පුළුවන් නම් ඇයි මේව දාලා යන්නේ? මේ බලන්න. මේ බලන්නකෝ මේ වගේ දේවල් ඇයි ඔයාලා දාලා යන්නේ?
මේවා අරන් යන්න බැයිද? මේ වගේ දේවල් හින්දා තමයි මේ වගේ සුන්දර තැන් තහනම් වලට ලක් වෙන්නේ. සාධාරණයි ඉතින්. මේ බලන්න කැම්පින් කරලා ගෑස් ස්ටෝන් දාලා ගිහිල්ලා මේ බලන්න උපුල කරන වැඩ මේ බලන්න කරන වැඩ ඕගොල්ලෝ මේ වගේ දේවල් හින්දා තමයි මේ වගේ සුන්දර තැන් විනාශ වෙන්නේ. ඇයි මේ වගේ වැඩ කරන්නේ? ඒ වලට මේවා අරන් යන්න බැයිද? මේවා අරන් යන්න බැයිද වලට? වරට පරි උස්සන් යනවනම් ඇයි ගෙනියන්න බැරි? කොච්චර පොල්ටියන් ටික එකතු වෙලාට පාරට එළ ඉවරයි නේද? හංගෙ ටිකල ගිහලා හම්බෙච්ච ඒවා තමයි. කට්ටිය කැම්පින් කරනවා කියලා ගිහිල්ලා කරන්නේ පරිසරය දූෂණය කරන එක. මේ බලන්න. ඒකට අරන් යද්දි බරට උස්සන් යන්න පුළුවන් නම් මේවා හිස් වුණාම පල්ලයට අරන් ඉන්න බැරි කමක් නැහැ. එන්න මෙහෙන් මේකට එතනට ඔතන ඉන්න ඇස්සට අවුලා හොඳට උදින්න. හරි ඔතන ඉන්න. අත කන්න දෙයක්වත් නැහැ. මම මේ පොලිතීන් ටික නම් ගෙනහැල්ලා බලංගොඩ කුණු කූඩේකට දැම්මා. අන්තිම අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ පරිසරයේ නරඹන්න ගිහිල්ලා පියසටහන් පමණක් පරිසරය ඉතුරු කරලා මේ වගේ පොලිතීන් දාන්න එපා කැලේට. මේ වගේ දේවල් හින්දා තමයි මේ වගේ ලස්සන තැන් තහනම් වලට ලක් වෙන්නේ. මේ වෙනකොට චැරියට් පාත්, ගැරඩි ඇල්ල, වංගෙඩිගල, ඒ වගේම නාරංගල කියන ස්ථාන හතරම කැම්පින් වලට තහනම් වෙලා තියෙන්නේ ඔයාලා කරන මේ වගේ වැඩ හින්දා තමයි. ඒ හින්දා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පියසටහන් පමණක් ඉතුරු කරලා මතකයන් විදිහට පියසටහන් පමණක් ඉතුරු කරලා කැලේ ආරක්ෂා කරමින් කැලේ සුන්දරත්වයේ විඳලා පරිසරය සුරකින්න කියලා තමයි අවසාන වශයෙන් කියන්නේ.